කන්න ඔයා කියන්න ඕනේ දැන් බෙදාගෙන යනවා හරිද කාට හරි කෙනෙක්ට ඔයා කියන්න ඕනේ අරන් කන්න කියලා. help yourself. ඒක වෙනස් විදිහේ එක්ස්ප්‍රෙෂන් එකක් help yourself කියලා කියන්නේ අරගෙන කන්න කියලා කියන එක. හරිද බෙදාගෙන කන්න කියලා කියන එක. ඊළඟ එක ඔයාට කියන්න ඕනේ මොකක් හරි කියනකොට මම ඒ ගැන බලා ගන්නම්. මම ඒ ගැන බලා ගන්නම් කියලා ඒක කියන විදිහ තමයි I'll see to that. I'll see to that. මං ඒ ගැන බලා ගන්න. ඊළඟ එක පව් කොල්ලා. පව් කොල්ලා. එහෙම කියනවනේ. poor boy. poor boy. පව් කොල්ලා කියලා කියන්නේ poor boy. ඊළඟට අද ඉගෙන ගන්න එක තමයි ඔයා කිසි කමකට නැහැ. මෙහෙම කියනවා එහෙම කියන්න හොඳ නැහැ. හරිද? හැබැයි එහෙම කියනවා you're good for nothing. you're good for nothing කියලා කියන්නේ ඔයා කිසි කමකට නැහැ කියලා කියන එක. you're good for nothing. ඔයා කිසි කමකට නැහැ. හරි? හරි. ඉතින් මේ පාඩම ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඔයා බලාපොරොත්තු වෙන නම් පොතක් අරගෙන මේ දේවල් ලියා ගන්න. දවසින් දවස ප්‍රැක්ටිස් කරන්න ඔයා දන්නේම නැතුව ආගේ ඉංග්‍රීසි භාෂාව ඊටාම ඉහළ තැනකට කෙටි කාලයකින් වර්ධනය වෙනවා නියතයි.